ආයුබෝවන් දුවේ පුතේ. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පළමුවන වාරයේ අපට අතපහු පාඩම් කීපයක්. ඉතින් ඔයාලට මතක ඇති නිවාඩුවට කලින් රූල මැද ලියවෙන අකුරු 3ක් අපි ඉගෙන ගත්තා. මොනවද ඒවා? මතක් කරන්න පුළුවනිද? පළමු අකුර තමයි ග. මතකයි නේද? මේ තියෙන්නේ ග අකුරෙන් පටන් ගන්නා රූපයක්. ගස. මේ තියෙන්නේ පස් රූල් පොතේ ග ලියවෙන ආකාරය. මේ තියෙන්නේ දෙවනුව අපි ඉගෙන ගත්ත හ අකුර. මේ පින්තූරයෙන් පේන්නේ හ අකුරෙන් පටන් ගන්නා රූපයක්. හරක. මේ තියෙන්නේ පස් රූල් පොතේ හ අකුර අපි ලියපු ආකාරය. අපි ඉගෙන ගත්ත තුන්වෙනි අකුර උනේ ය අකුර. මේ තියෙන්නේ ය අකුරෙන් පටන් ගන්නා රූපයක්. යතුර. පස් රූල් පොතේ ය අකුර ලිව්වේ අපි මේ ආකාරයටයි. දැන් අපිට අලුතෙන් ඉගෙන ගන්න තියෙන අකුර තමයි ස. මේ තියෙන්නේ ස අකුරෙන් එන රූප කීපයක්. සරුංගලය, සරම, සමනලය. අපි පස් රූලේ අද 4 වෙනි අකුර ස අකුර ලියමු. රූල් දෙකේ පොඩි රූල් දෙකේ පිරෙන්න බෝලය අඳිනවා. ඊට පස්සේ බෝලයේ ඉඳලා මේ හැඩයට අනෙක් රූලට මේ විදිහට කෑල්ලක් අඳිනවා. ඇඳලා රූල දිගේ ඉර ගහනවා. ඊට පස්සේ ලස්සනට අපි මෙන්න මේ බෝලේ ළඟින් බීකු දෙකක් ගන්නවා හැරිච්ච. කට ටිකක් ඇරලා ස අකුර පස් රූලේ මේ විදිහට පිටුව පිරෙන්න ලියන්න. පස් රූල් පොතේ ඒ පිටුව ලිව්වට පස්සේ ලස්සනට ලිව්වනම් ඉක්මනින් හරව ගන්න ඊළඟ පිටුව. ඒකේ අපි සා එක්කලා ඉස්සරලා ඉගෙන ගත්ත අකුරු ටිකක් එහාට මෙහාට යොදමු. ඔන්න සා හ සහ ගා ස ගස යා පටන් ගන්නකොට දෙවෙනි රූලෙන් පටන් ගන්නන පහළ තියෙන රූලෙන් ස යස. ඔන්න අකුරු තුනේ වචනයක් උත් යොදා ගනිමු. ස යසස. දැන් අපි මේ ලියපුවා කියව ගමු. සහ සහ ගාස ගස යාස යස යාස ස යසස. බලන්න ඔයාලටත් කියවන්න පුළුවන්ද කියලා. මේ තියෙන්නේ තනි රූල් පොත අපේ. දැන් ඉක්මනින් තනි රූල් පොත අරගෙන සා අකුර තනි රූල් පොතේ අපි ලියාගමු පිටුවක්. මෙන්න මෙම රූලේ පටන් අරගෙන රූලේ ඔන්න ඉර ගැහුවා. ඉර ගහලා ඔන්න සා අකුර. මෙන්න මේ විදිහට සයනු 4ක් ලියලා රූල් දෙකක් ඇරලා
තුන්වෙනි රූලේ චුට්ටි ඉරක් ගහගන්න. දෙකක් ඇරලා තුන්වෙනි රූලේ පොඩි ඉරක් ගහගන්න. ඊට පස්සේ මේ රූලක් ගානේ අපි සයනු ලියමු. ලියලා ඊට පස්සේ ලියලා ඉවර වුණාම අපි අර ඉස්සරලා ලියපු සයන්නෙන් එහාට මෙහාට යොදලා ලියපු වචන අසා ලිවීමකට යොමු වෙමු. ඊළඟ පිටුවේ අසා ලිවීමක් අම්මට තාත්තට කියලා අම්මා තාත්තා කියවනකොට මෙන්න මේ වගේ වචන ටිකක් අහගෙන ලියන්න පුළුවන්ද බලන්න ඔයාලට සයන්න යොදලා. දැන් තනි රූල් පොතේ ඊළඟ පිටුවේ රූල් දෙකෙන් දෙකට රූල ලකුණු කරගන්නකො ලියන්න ඕන රූල. ලකුණු කරලා ඉවර වෙලා දැන් පළවෙනි රූල ලකුණු කරපු තැනට පැන්සල ගන්නකො. එතන ලියන්න මෙන්න මේ වචනය. ගස ගස. ගස ගස. දෙවෙනි වචනය. සය සය. සය සය. තුන්වෙනි වචනය. යස යස. ඊළඟ වචනය. හස හස. ඊළඟ වචනය. සහ. තව වචන දෙකක් ලියමු. මේ වචන දෙක අකුරු 3ක් එන්න ලියමු. සහය සහය. සහය සහය. ඊළඟ වචනය. යසස යසස. දැන් අපිට අකුරු මතක නම් ඔය ඔක්කොම ලියපු වචන ටික හරි ඇති. මේ විදිහට ලකුණු කරපු රූල තෝරගෙන નિયમિત අකුර රූලට નિયમિત අකුර ලිව්වා නම් ගොඩක් හොඳයි. එහෙම ලියලා තියෙනවා නම් ඔයාලා හරියටම හරි. අද පාඩම මෙතනින් නිමා කරමු. ඉදිරියට තවත් වීඩියෝවකින් හමු වෙනතුරු දුවේ පුතේ ඔබ සැමට ආයුබෝවන්. ආයුබෝ වේවා සෙමසිට පහන් වේවා මිත්සිට වැඩේවා දයේ දියුණට මේ